welcome back to my vlog. So today අපි යන්න හිතන්නේ ශ්‍රීපාද නමස්කාරය. දකින්න නැති thumbnail එකෙන්. Now it's around 6:50. අපි ඇවිල්ලා ඉන්නේ පෙටා බස් ස්ටේෂන් එකට. අපි යමු ශ්‍රීපාද නමස්කාරය. 122 ඇම්බිලි පිටිය එහෙම නැත්නම් ඌරු බොක්ක බස් එකේ ගිහලා අපි රත්නපුරයෙන් බහලා කුරුවිට ස්ටේෂන් එකකින් යනවා රත්නපුරට යන පළවෙනි 122 බස් එක තියෙන්නේ 6:40ට. අපි 6:30ට මෙතනට ආවා. තව විනාඩි 10කින් බස් එකත් එක්ක අපිට අපි රත්නපුරෙන් කුරුවිටට එද්දි වෙලාව 10ට වගේ වුණා. කුරුවිට ඉඳන් අඩවි කන්දට තමයි දැන් අපි යන්න සූදානම් වෙන්නේ. අර පිටිපස්සෙන් තියෙන බස් එක පැයෙන් පැයට තමයි බස් එක යනවා කියන්නේ. So අපි 10ට ආවෙ හින්දා අපිට යන්න වෙන්නේ 10:00 බස් එකේ. රත්නාලේ කන්ද පිළිපාත ගන්න පටන් ගන්නවා. එතනින් අපි කෝඩිකකටියකුත් අරගෙන අපි යනවා ඉතින් සුමන සමන් දෙවි පිටයි කියලා අපි පටන් ගන්නවා අපේ සිරිපාද චාරිකාව. අපි ශ්‍රීපාද මාර්ගය දෙකට බෙදෙන දැන් ඇවිල්ලා ඉන්නේ. මේ පැත්තට නව මාර්ගය මේ පැත්තට පැරණි මාර්ගය. ඉතින් අපි අද ශ්‍රීපාදේ කරුණා කරන්නේ පැරණි මාර්ගේ. අපි ඉස්සරහට ඔයගොල්ලෝ නව මාර්ගය යනවා නම් කිලෝමීටර් 4ක් දුරට වාහන වලින් යන්න පුළුවන්. එතකන් අවුලක් නැහැ. පරණ මාර්ගේ නම් ඉහළටම කරුණා ගන්න තියෙන්නේ අකුල් දෙකෙන්ම තමයි. අපි මුලින්ම අපේ ආහාර වේලා අරගෙන මෙතන ෂොට්ටක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි අපේ ශ්‍රීපාද කරුණාව ආයෙ පටන් ගන්නවා. එහෙනම් දැන් වෙලාව හරියටම දවල් 12යි. අපි මුදුන් වෙලා තියෙන වෙලාවේ අපේ සිරිපාද කරුණාව මේ විදියට ආරම්භ කරනවා. මේවානේ දාඩිය පරිසරය අපිට හිරුවෙලියෙන් බාධාවක් නොවුනොත් ගමන නම් ඉතාම දුෂ්කරයි. තාම අපිට ජම්බුක හම්බලම හම්බුන්නේ නැහැ. පළවෙනි හම්බල. පේනවනේ යන්න දෙන පාර. සුඳුරු වනකෙතකින් පිරුණු වතුර පොදක් කාලෙකින් නොවැටී තියෙන පරිසරයක දුෂ්කර ගමනක් තමයි 2026 මගේ කිරිකෝඩු සිරිපා සංචාරය. මෙතනේ අපිට යන්න දෙන්නේ කෙලින්ම අන්නරදී අපිට සිරිපාද අඩවිය හොයාගෙන.
අපි මෙන්න මේ ඉදිරියට කරුණා කරමු. අපි ගිහිල්ලා අපේ ජෝඩි යාළුවෙක් හමු වුණා. සිරිපාද කරුණා සංචාරයේදී. මෙයාට නම් මේක හොඳට පුරුදුයි වගේ. පෙර මග පෙන්වන්නේ. හලෝ හලෝ. පෙර මග දක්වන්නේ. හලෝ. යා. සී. අපි අපේ සිතිය මේ මාක් කරගත්ත පළමු නවාතැනට මෙන්න මේ විදිහට එනවා. ජම්බුගහයට අම්බලම. ජම්බුගහ අම්බලමට එන්න හරියටම අපිට සිරිපා කරුණා ගන්න පටන් අරන් පැයක කාලයක් ගත වුණා. දැන් මෙතන චුට්ටක් ගිමන් නැරලා අපි දැස්ති ආයෙත් සිරිපා කරුණාව පටන් ගන්න. අපි එහෙනම් ජම්බුගහ යට අම්බලමේ ඉඳලා ඉහළට කරුණා කරන්නයි සූදානම. රැඳි සිටින්න ගමනේ සොඳුරු දුෂ්කර තැන් එක්ක අපි ඔයගොල්ලන්ව වීඩියෝ එකේ දිගටම හම්බෙන්න. එහෙනම් මේ ජාවික්ස් පර්සෝනා ජම්බුගහ අම්බලමේ සිට ශ්‍රීපාද උඩට කරුණා කරන චාරිකාවේ. ඩෑම් එකේ වතුර රිලීස් කරන කළු පාලම හරියට තමයි අපි දැන් ආවේ. මෙතන නම් ගොඩක් අනතුරුදායකයි. යන්න එපා කියලා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි කළු පාලම දෙසට ආවා. අපි අපේ දෙවෙනි අම්බලමට ආවා. ඩයිමංගල අම්බලම. බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් එක්ක ඩයිමංගල අම්බලම. පිරිසිදු අම්බලමක් නතර වෙනවනම් හැබැයි අද අපි මෙතන නතර වෙන්නේ නැහැ. අපි ගෙලින්ම ඉහළට කරුණා කරනවා. එහෙනම් අපි ඉදිරියටම කරුණා කරමු. ඩයිමංගල අම්බලමට සමදියලා. මෙතනින් තමයි නිල වශයෙන් හරියට බැලුවොත් සිරිපද කරුණා පටන් ගන්නෙ. අපි යනවා සුමන සමන් දෙවියන්ගේ දේවාලයට. දැන් නම් ගොඩක් දුර කරුණා ඇවිල්ලා තියෙන්නේ සීතගම හම්බෙන්න. තව බොහොම පොඩි දුරයි කියලා හිතනවා. අපේ මීළඟ නැවතුම වෙන සීතගමල හොයාගෙන එහෙනම් අපි කරුණා කරනවා. අපි දැන් භාග්‍යයකට කරුණා කරලා තියෙන්නේ. මෙන්න අපි දැන් ආවා ශ්‍රීපාද කන්දේ ඉඳන් කොළඹ නගරය පේනවා කියන දේ. අද නම් ටිකක් මීදුම වැඩි දවසක්. ඒකින්ද අපිට මුකුත් හරියාකාරව දිස්වන්නේ නැහැ. එන්න මම view එකට යන්න. මෙන්න මේ හරියට තමයි කොළඹ නගරය පේනවා කියලා කියන්නේ. අද නම් හරියාකාරව පේන්නේ නැහැ. කොහොමද අපි ඉස්සරහට කරුණා කරන්නේ. නම් බොහොම මහන්සි පේනදි දාඩිය සහ ටීෂර්ට් එක නිකන් බත් වෙලා වගේ. යමු ඉස්සරහට සීත කඟුළු සොයා.
පල්ලෙහාට තමයි ස්ලෝප් එක තියෙන්නේ. අපි යනවා සීත කඳුල හොයාගෙන. එරත්නේ තියෙන විශේෂත්වය මේකයි. පාර මේක තමයි දිගම පාර. ඒ වගේම සිරිපාද කරුණා කරන කෙනෙක්ට යන්න තියෙන සුන්දරම පාර. මෙන්න මේ වගේ තමත් පටු දුෂ්කර ගල් මුල් මැදින් යන්න ඕන ගමනක්. හැබැයි මේක මාරම ඉන්ට්‍රස්ටිං ජර්නි එකක්. සෝ අපිත් එක්ක ඇඳලා ඉන්න. අපි මේ හරියට ෆෝන් එකේ සිග්නල් කටු එකක්වත් වැඩ කරන්නේ නැහැ. මගේ වටපිටාව පේනවනේ 360 එක. හතර වටේම කැලය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. කැලේ මැදින් යන චූටි ගල් පාරකින් අපි යනවා සිරිපාදේ වන්දනාව. එන්න අර පරිසරයේ තිබ්බ රස්නේ බව අයින් වෙලා ගිහිල්ලා දැනෙන සීතලක් අපිට එනවා. මේ තියෙන නිහඬියාවේ සුන්දරත්වය, එරත්න පාරේ තියෙන සුන්දරත්වය, මේකට තමයි මිනිස්සු ආගම් භේදයකින් තොරව ට්‍රැවලර්ස්ලා ගොඩක් වෙලාවට එරත්නෙන් සිරිපා කරුණා කරන්නේ. මගේ නඩේ කට්ටියත් එනවා පිටිපස්සෙන්ම. කවි සීපද කිය ගමනේ මහන්සි අඩු වෙන්න මේ විදියට සිරිපා කරුණා කරනවා. ඉතින් දැන් වෙලාව හරියටම 4:00 අපි 4:00 වෙද්දී හරියටම සීත ගඟුලට ආවා. මෙතනට අපි කියලා කියනවා තුම් මෝදරට යන්න කලින් හම්බෙන සීත ගඟුල. අර පල්ලෙහෙන් පේන සීත ගඟුල. ඉතින් අපි නඩේම ආවා සීත ගඟුලට සුද්ධ පවිත්‍ර වෙලා සිරිපා කරුණාවේ ඉදිරියට යන්න. එහෙනම් අපි පොඩ්ඩක් මෙතන ඉඳලා කෑම කාලා අගපතේ පවිත්‍ර වෙලා නැවතත් ඔයගොල්ලොත් එක්ක එකතු වෙලාම අපි මේ සිරිපා වන්දනාව කරුණා කරමු. දැනුයි අපි ආපන ශාලාවේ ඉඳලා පිටත් වෙන්න යන්නේ. දැන් වෙලාව හරියටම 7යි. ටිකක් වැඩිපුර හිතවත් නැති විදිහට මෙතන ඉන්න වුණා. කාලා බීලා ගිමන් අරින්න. කොහොම හරි අපි දැන් යනවා එහෙනම් අපේ මකර තොරණ බලා ශ්‍රීපා වන්දනාවේ මීළඟ අදියරට. රාත්‍රියේ ගමන ගතට තරම් වෙහෙසක් ගෙන දෙන්නේ නැති වුණොත් රාත්‍රියේ තියෙන නිශ්චල චංචල බව රැහැයියන්ගේ කෑගැසීමත් එක්ක ඒ ගෙන දෙන්නේ අමුතුම විදිහේ බියක්, গুপ্তභාවයක්. ඉතින් මෙන්න මේ විදියට විදුලි පහන් අනුගමනය කරමින් අපි අපේ සිරිපා කරුණාව කරගෙන යනවා. එහෙනම් සෝමන සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටේ අපි යමු අපේ 2026 වාරේ සිරිපා කරුණාව කුරුවිට එරත්නේ. උදේ තිබ්බ කර්කශ අවුවේ විඩාව හැමදේම යන්න වැස්දෙවියෝ වර්ෂාපාත් කරනවා වගේ මෙතනට සිරිපාදී කන්ද ලාවට දිස් වෙනවා. ඒ ලයිට්ස් ටිකයි ඒ ටික මම ට්‍රයි එකක් දෙන්න. වැස්සේ ඔයගොල්ලන්ට එක කැප්චර් එකක් දෙන්න. ඉතින් වර්ෂාව මැද්දේ දැන් අපි යනවා සිරිපා කරනවා. වැස්ස නම් ටිකකට අඩු කරා ගයිස්. අපි නැවත වරක්
අර කල්පස අමාරු වෙන මේ පාරේ තමයි අපිට යන්න තියෙන්නේ. අපේ නඩේ තාම පිටිපස්සෙන් එනවා. ඉතින් අපි යමු සිරිපා කරනාට. පුරහද මුදු වෙච්ච රැයක් ආසේ පුරහද බබලෙනවා. අපි මේ විදියට සිරිපා කරුණා කරනවා. වනේ චංචල නිශ්චල බව මානම ත්‍රාසයක් කෘමි සතුන්ගේ කිසිබිසි නාදය රැහැගියන්ගේ කෑ ගැසීම ගමනේ ත්‍රාසය තවත් වැඩි කරන්න. වැස්ස අඩු වෙච්ච ගණන් ඇත්තටම ලොකු දෙයක්. මොකද මේ තියෙන අවුවේ රස්සනත් එක්ක අපි ඇත්තටම ලෑස්ති වෙලා වෙන ඇස්සකට. දැන් සුමන සමන්දේ පිහිටේ වැස්ස අඩු වෙලා තියෙන්නේ. නැති වෙලා. ඔව්. වැස්ස නැති වෙලා. බට් සමනවල අඩවිය ක්ලයිමේට් එක හැම වෙලේම වෙනස් වෙන ක්ලයිමේට් එක නිශ්චිතව අපිට කන්ෆර්ම් කරන්න බෑ. සෝ ඔයගොල්ලොත් සිරිපා කරුණා කරන්න ඉන්න ඕනම පාරකින් ඕනම දෙයකට සූදානම් වෙලා ඉන්න. රේන් කෝට් එකක් එහෙම නැත්නම් කුඩයක් අරන් හැම වෙලේම ලෑස්ති පිට ඉන්න. ඒකට හදිස්සිය හරි වැස්සක් ආවත් බය වෙන්න දෙයක් නැහැ. අපි යමු ඉස්සරහටම ඝන අන්ධකාරය පේනවනේ. දෙපැත්තම කැලේ කිසි දෙයක් පේන්නේ නැහැ. අපි මේ විදියට අඳුරේම සිරිපා කරුණා කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ ගමන හිතන තරම් ලේසි නෑ. ඕන දෙයකට ලෑස්තිලා එන්න ෆස්ට් ඒඩ් ඔයගොල්ලන්ට අවශ්‍ය හැමදේම ඕන වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. අවදානමකට පෙර සූදානමින් සිරුම දේ රැගෙන ඉන්න. මොකද ගමන පේන තරම් සුන්දර නැහැ. දුෂ්කර ගමනක් සුන්දර අවසානයක් සොයා යන ගමනක්. එහෙනම් අපි ඉස්සරහෙන් හම්බෙමු මේ වාරයේ 2026 සිරිපා කරුණාව කුරුවිට එරත්න පාරෙන්. ඔයගොල්ලෝ තනියම වුණත් එන්න පුළුවන්. හැබැයි තනියම එන්න කියලා රෙකමන්ඩ් කරන්නේ නැහැ. at least කුරුවිට එරත්න පාර යනවා නම් දෙන්නෙක් එක්ක එන්න. තනිය ගමනට වඩා දෙන්නෙක් එක්ක යන ගමන හොඳයි කියලා තමයි මගේ නම් මතය. ඉතින් අපි පේනවනේ දුෂ්කර බව හිතන තරම් ලේසි නෑ. ගයිස් මෙතැන්ට එහෙනම් අර ශ්‍රීපාද මළුව අපිට පළවෙනි වතාවට දිස් වෙනවා. අපි දැන් ඉන්නේ මැදින්නේ. අපි දැන් උඩට කරුණා කරනවා ගල්වන් ගෙඩිය දිහාවට. අර ඈතින් පේන ශ්‍රීපාදය ඔයගොල්ලන්ට අපි කැමරා ගන්නම් පේන්නේ නැතුව ඇති. මීදුමත් එක්ක මට කරන්න මීට වඩා ලොකු කැප්චර් එකක් දෙන්නත් බෑ. අපි ඉතින් ඉහළට කරුණා කරමු. එහෙනම් අවසරයි සිරිපාද චාරිකාවට. මෙලෙස ඉදිරියටම යන්න. ඔන්න සිරිපාදේ යන පාර අපිට පළවෙනි වතාවට පැහැදිලිවම දිස් වෙනවා. ඒකෙන් අපිට පෙරමග සැකුණු පේනවා. අපි අපේ ගමනාන්තයට දැන් ගොඩක් ළඟයි කියලා. නඩේටම දැන් හොඳටම හති. අපි හෙමින් උලහට කරුණා කරමු. දැන් අපි ඉන්නේ ඉදිකටු පාරේ.
දැන් වෙලාව හරියටම 10:30යි. අපි 10ට ඉදිකල්පු පරහනට ආවා. කෝඩු චාරිත්‍ර ඔක්කොම කළා. අද විවේකයෙන් පස්සේ අපි නැවත 10 මාට කරුණා කරන්න පටන් ගන්නවා. ඉහළට මකර තොරණ දෙසටයි අපේ මේ ඊළඟ නැවතුම හොයාගෙන යන්නේ. මේ යන්නේ මේ කුරුවිට පාරේ අන්තිම හරියේ පේනවනේ දුෂ්කර පාර. මෙන්න මේ ටික ඉවර. මෙතනින් මේ අමාරු දුෂ්කර පාර කර්කශ සුන්දර පාර කුරුවිට ඉවර වෙනවා. ඉවර වෙනවා. අපි එන කෙමින් ඉස්සරහට පැය එකමාරක විතර ගමනකට පස්සේ ඔන්න අපිට අපේ නවාතැන්පලක් හම්බෙනවා. ලේසි පහසු ගමනක් නෙමෙයි ආවේ. ගය මුල් මැද්දේ තාමත් දුෂ්කර ගමනක්. කල් කඳු නගින්න තිබ්බේ. වීඩියෝ එකක් ගන්නත් බැරි වුණා ඒ හේතුව මත. අපි අමාරුවෙන් කොහොම හරි මෙතනට කරුණා කරා ශ්‍රීපද මළුවර උඩට ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි දැන් චුට්ටක් මෙතන විවේක අරගෙන අපේ ගමන ඉස්සරහට කන්ටිනියු කරමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ රත්නපුර රජමාවතයි කුරුවිට රත්න මාර්ගය එකට එකතු වෙන තැනට. මෙතනින් එහාට අපිට කරුණා කරද්දී යන්න තියෙන්නේ හැරමිටිපාන දක්වා තමයි අපි යන්නේ. අපි එන යනවා ගල්වංගෙඩිය පැත්තේ හැරමිටිපාන දෙසට එන්න අපිත් එක්ක. දැන් හරියටම වෙලාව රෑ 12යි. එහෙනම් රෑ 12ට එන්න අපිත් එක්ක සිරිපා කරුණා කරන්න. මේ වාරේ සිරිපා 2026 මගේ කිරිකෝඩු සිරිපා වන්දනාව. අපි දැන් ආවා මකර තොරණ ගාවට. වැඩි වෙලාවක් ගියේ නෑ අපිට මකර තොරණ ගාවට එන්න. කොහොම හරි අපි ආවා මකර තොරණ ගාවට. ඔන්න එහෙනම් අපි මකර තොරණ ගාවට ආව 12 මාර විතර වෙද්දී. මකර තොරණේ අපි සෝදානම් වෙන්නේ අපේ උඩමළුව බලා ගමන පටන් ගන්න. අපි ඉස්සෙල්ලා ඇසල කනුවට ගිහිල්ලා ඇසල කනුව ටික වෙලාවක් ඉඳලා මහගිරි දම්බේ නගින්නත් වෙලාව තියලම අපි අපේ උඩමළුවට සංචාරය ආරම්භ කරනවා. ආඩිය අම්බලමට ගිහිල්ලා එතනින්දා උඩමළුවට කරුණා කරන්නයි අපේ සූදානම. දැන් අපි ආඩියාමල තැන්න අපට ශාලාවට යනවා. ගිහිල්ලා චුට්ටක් ගිමන් නිවාගෙන අපි ලෑස්ති ආඩියාමල තැන්න අම්බලම සොයලා ගෙන යන්න. රැඳි සිටින අපිත් එක්ක. දැන් වෙලාව හරියටම 2යි කාලයි. 1 hour later. Good morning guys. So අද අප්‍රේල් 1 වෙනිදා බක් පොහොයේදී තියෙන්නේ අද. දැන් වෙලාව හරියටම 3 මාරයි.
අපි දැන් පටන් ගත්තා ආණ්ඩියා මල දැන් අම්බලමේ ඉඳලා ඊයේ අපි ගත කරේ ආණ්ඩියා මල දැන් අම්බලමේ සිරිපාදේ උඩ මළුවට කරුණා කරන්න එන්න එන අපිත් එක්ක අපි යමු සිරිපා උඩ මළුව වන්දනා කරන්න. අපි දැන් ඇලකනුව පහු කරනවා ඇලකනුව පහු කරලා මේ සූදානම් වෙන්නේ ආස්ගහුව දිහාවට යෑමටයි. අපි දැන් උඩ මළුවට සේන්දු වෙලා ඉන්නේ. හිතට දැන් සතුට ප්‍රීතිය කියන්න වචන නැතරම් සීතරේ දුෂ්කර මාර්ගයකින් කිලෝමීටර් 16කට වඩා පැය 18ක කාලයක් තුළ එක දිගට ගමන් කරා වේස කර ගමනකින් පසුව අපි උඩ මළුවට මනස සීන්දු වෙනවා. මානව සතරේ යමයි. අහසේරන්වන් තාරකා මැද ගඟේ තරුවමෙන් දිග හැරෙයි හදවතේ සැනසීම රැඳී සිරිපදයේ මාවත යයි පියසරේ පිටුපස පාලම ඔසවා නිහතමානී හරිත මාවතේ සීත ගඟුලේ දිය පාවෙමින් සිරිපදේ රැයේ සංසුන් කඳු මුදුනේ සුසුමක් නවී ගඟේ පැහැය මගේ හදට පිරේ නිහතමානී මං මැදිරී ගමන සමන සමන්දවී කරුණාවෙන් අපි එනම් ශ්‍රීපාදය වෙන නමස්කාර කරගත්තා. ඉර සේවයත් යෙදෙනවා. ලස්සන පරිසරයක් වෙහෙස මහන්සිය උදාර සමනිවන පරිසරයක්. එහෙනම් අවසරයි අපිට සිරපා භූමියෙන් නික්මෙන්න. thank you අපිත් එක්ක වීඩියෝ එක අවසානය වෙනකන් ඇදලා සිටියට. මෙවැනිම ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනතුරු ජය වේවා.